හලෝ කොහොමද? ඔයාලත් එක්ක පොඩි වීඩියෝ එකක් ෂෙයා කරගන්න හිතුවා. මම හදන කෑමක්. මේක මගේ සතුට පිණිස මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේ ඉන්නේ මෙහි ඉන්න මේ මාළුවට කියන්නේ ඔරාති කියලා. මේක කියන්නේ මේ මාළු කියන්නේ හරිම රසයි. මම ගොඩක් මෙහි දැන් අපි මේ රටේ මේ කන්න මාළු වර්ග දැන් අපේ රටේ වගේ නෙමෙයි. අපේ රටේ කන ගොඩක් මාළු මෙහෙ නෑනේ. ඉතින් මේ දැල්ලෝ ඉස්සෝ ඒවා ඉන්නවා. නමුත් මේ මාළුව තමයි හරිම කෙලි රහයි, සුදුට වෙලත් රහයි, මිරිසට වෙලත් රහයි. මම හරිම ආස මාළුවක්. ඊට අමතරව මේක මගේ ගෙවත්තේ. මේක නිකන් මේක සාර්ණ జాතියක්. කියන්නේ පාරිප්පු වලට දාලා අපි කන්නේ. ඉතින් ඒක හරිම රහයි. අර දැන් ටිකක් සීතෙද්දි මම ඉතින් කෑම අඩුවන මේක මේ අම්මගේ වත්තේමයි තිබුණේ. ඉතින් මම ඒකෙන් ටිකක් කඩලා පරිප්පු දාලා ඒකත් ඉඳලා මෙතන තියෙනවා කොළ මැල්ලුම් එකක්. මේකත් ගෙවත්තෙන්. මේකේ තියෙන්නේ මඤ්ඤක කොළක් තියෙනවා, වට්ටක්ක කොළක් තියෙනවා ඇතුලේ. ඉතින් ඒකත් මැල්ලුමක් හදලා ගන්න යන්නේ. මේ දෙකම වත්තෙන්. මේක ඉතින් මම සුපර් මාකට් එකෙන් අරගෙන ආවේ. හරිම රහයි. අපි බලමු අද මේ කෑම එක කොහොමද එන්නේ කියලා. ඉතින් අද සතිය දවසක් මම ඒ හින්දා මේ විදිහට හොයන්න යන්නේ. බලමු ඉතින් කොහොමද අපේ කෑම එක එන්නේ කියලා. ඔයාලට තව පුංචි දෙයක් කියන්න මට හිතුණා. මම මේ අද ඔයාලට යන්නේ ඔයාලට දැන් අපි හදලා එක බලමු කොහොමද එන්නේ කියලා. ගොඩක් ගුණ දේවල් මෙතන තියෙන කලවම් මැල්ලුම් එකක්. මම ඔයාලට කිව්වා මෙතන තියෙන්නේ නිවිතිය පොඩි සාරණ එක වගේ තියෙන්නේ ලංකාවේ එක. එතකොට අපි දැන් මේක නම් මං ගෙවත්තෙන් ගත්තේ. නමුත් අපි කොහොම ගත්තත් මේවා හොඳට පෙඟෙන්න දාලා මෙන්න මේක ඔයාලා පාවිච්චි කරනවා ගොඩක් හොඳයි. මේ අමුකීනා කියලා ගහලා තියෙන්නේ. ඒකෙන් පිටු දෙකක් විතර දාලා විනාඩි 10ක් 15ක් හොඳට පෙඟෙන්න තියන්න. තියෙන විස බීජ මොන හරි තියෙනවා නම් ඒ ඔක්කොම මෙයා වෙනවා. නැත්තම් ගොඩක් වෙලාවට මේකම ඕනේ නැහැ. මේක දැන් මම ළඟ තියෙන හින්දා. නමුත් ඉතින් හොඳයි පළතුරු ගෙනාවත් අපි හොදලා මේ චුට්ටක් පෙඟෙන්න දාලා ඇපල් චුට්ටක් හොදලා මෙයා කරලා ළමයිට කන්න දෙනවා නම් ඇත්තටම හොඳයි. විස බීජ නැහැ. නැත්තම් හොඳට මේ ලුණු කුඩු ටිකක් දාලා පෙඟෙන්න තිබ්බත් ඒත් හොඳයි. ඉතින් හැමෝටම මේවා නැහනේ. ඉතින් ඒ නිසා මට මේ මංගාව තිබුණ නිසා මම ඒ අද ඔයාලට කිව්වේ. නැත්තම් ලුණු කුඩුත් හොඳයි. ඉතින් ඔයාලත් කරන්න ඒක කොහොමද ඉතින් පවුලක සෞඛ්‍ය තත්ත්වයට හොඳයි කියලා මං හිතනවා. මට හිතෙනවා ඔයාලා එක්ක ඒක ෂෙයා කරගන්න. ඉතින් අපි බලමු මේක අද හදලා. ඉතින් මේ විදිහට තමයි අද මම ඔයාලට මගේ මාළු එක හදාගන්න විදිය ඔයාලට පෙන්නන්නම්. මම මේක ඔයාලට පෙන්වුවා ඉස්සෙල්ලා මොන මාළුද කියලා. මම අද හදන්නේ මිරිසට. මේකට මම ඔක්කොම දාලා තියෙන්නේ ලුණු, මිරිස්, තුන පහ කහ, එතකොට සියඹලා, ලුණු, සුදු ලුණු ඔක්කොම මම කොටලා දාලා තියෙන සුදු ලුණු, ඉඟුරු, කුරුඳු පොතුයි තුනම මම කොටලා මේකට දාන්නේ. ඉතින් මම මේ මාළු එක හදාගන්න මිරිසට ඔක්කොම දාලා මේ විදිහට රිපේ තියෙනවා. අපි බලමු මේක කොහොමද හැදෙන්නේ කියලා. මේක හරිම රහයි. ඊට අමතරව මම මෙල්ලුමක් හදනවාද ඒක මම මෙයාගෙන් තියලා තියෙන්නේ. ඊට අමතරව පරිප්පු එක. ඊට අමතරව මම පොඩි තුන්නට වෙනම සුදට මාළු පැලි තුනක් හදනවා. මොකද ඒ දුන්න සැලට කන්න. සැල කැමති විදිහට කන්න හදලා දුන්නාම මට සතුටුයි, යාලට සතුටුයි. නැත්තම් මෝ නැඹුල් කරන් කන්නේ සැලට් ටිකක් කනවා අඩු නිසා. හින්දා මම ඒක දෙන්නට වෙනම හැදුවා. ඉතින් බලමු අපේ කෑම එක එන්නේ කොහොමද කියලා. මම පරිප්පු එක තැම්බුණාම ඒකට සාරණ තියෙනවා. ඒක චුට්ටක් දාලා කිරිමිටක් දාලා ගන්නවා. ඒකත් හරිම රහයි. අපි බලමු අපේ කෑම එක කොහොමද හැදෙන්නේ කියලා. මෙන්න මම හදපු මාළු එක ඔයාලට පේනවා. පේනවනේ. මාරම සුවඳයි. මම මාළු එක මිරිසට හැදුවේ. මොකද මම සාරණ දාලා පොඩි සාරණයක දාලා මොනාද පරිප්පු එක සුදට හදපු නිසා. ඊට අමතරව මේ මගේ කලවම් මැල්ලුම මේ තුන කද්දි මාරම රසයි. මම මීට කලින් කාලා තියෙනවා. මට ඒක හිතනවා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මේක නම් මගේ පොඩි දෙන්නයි ඒගොල්ලෝ සුදට කන නිසා මම වෙන මාළු ටිකක් කරලා හැදුවා. මම ඔයාලට කලින් කිව්වා. ඉතින් මේක මාර සුවඳයි. මේක චුට්ටක් මේ වගේ දැන්දකින් තමයි මෙයා කරන නැත්තම් කැඩෙන්න බලනවා. කලවම් කරන්න එපා. ඉතින් අද මේ මගේ පොන්චි මෙනු එක ඔයාලා කැමති නම් මට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. මේ මම උයන විදිය ආරම රසයි.
අපි ඉතින් ගෘහණියන් වශයෙන් කවුරුත් උයන්න දන්නවා. මේක ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් ස්තුතියි මාව බලන් හිටියට. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. ඔන්න ඔය විදිහට තමයි මම අද හදාගත්ත කෑම එක තියෙන්නේ. මේ පරිප්පුයි, නිවිති, මේ කලවම් මැල්ලුම් එක, මේ මාළු එක, මාළු මිරිසට හදලා ඔයාලට පේනවා ඇති පොඩි කෑමක්. ඉතින් මේ දෙක පොඩි දෙන්නට හැදුවේ මම ඒක. ඉතින් බලන් හිටියට ගොඩක් ස්තුතියි. කැමති අය මට ලයික් එකක් දාන්න. අපි ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු.